ආයුබෝවන් Dream of Day Blogs YouTube channel එකට ඔයාව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉක්මනටම අද හදිසියේ කරන්න වීඩියෝ එකක් තියෙනවා යාළුවනේ. මම මේ කරුණ ටික හම්බෙච්ච ගමන්ම මගේ යාළුවන්ව දැනුවත් කරන්න මම හිතුවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ තාම මගේ channel එක subscribe කරලා නැතුව නම් දැම්මම subscribe කරන්න. ළඟ තියෙන bell icon එක click කරන්න. notification all කරන්න. එතකොට මේ වගේ ඔයාගේ හීනෙට යන්න උදව් කරන videos ගොඩාක් මම කරනවා, ඉස්සරහටත් කරපුවක් තියෙනවා. ඒ හැම එකක්ම ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම යාළුවනේ ඔයා Facebook එකෙන් නම් Instagram එකෙන් නම් නැත්නම් WhatsApp link එකකින් නම් බලන්නේ මේ වීඩියෝ එක YouTube එකට ඇවිල්ලා Dream of Day Blogs කියලා මගේ channel එක search කරන්න. එතකොට ඔයාට මගේ channel එක හොයාගන්න පුළුවන්. ඔයත් මගේ පවුලේ සමාජිකයෙක් වෙන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අද මොනවද අපි කතා කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ අවුරුද්දේ ඔයාට ඉතාලියට එන්න ලොකු opportunity එකක් open වෙලා තියෙනවා. මම කියන මේ කාරණා හැම එකක්ම හොඳින් තේරුම් අරගන්න. ඒකයි මම කලින්ම කිව්වේ මේ වීඩියෝ එක skip කරන්න එපා. මේ වීඩියෝ එක මැදින් නවත්තලා යන්න එපා. සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ මුල ඉඳන් අග දක්වා කියන හැම කාරණයක්ම ඉතාමත් වැදගත්. ඉතාලියේ නීති ගැනයි, ඒ වගේම ඉතාලියට ඇතුල් වෙන්න තියෙන ක්‍රම ගැනයි, job offer ගැනයි හැම එකක් ගැනම මම මේකේ අන්තර්ගතයක් කතා කරනවා. ඉතින් යාළුවනේ මම මේකේ සම්පූර්ණයෙන්ම හැම පොයින්ට් එකක්ම මම විස්තර කරන්නේ නැහැ. මම මේ කතා කරන හැම පොයින්ට් එකකටම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මට කමෙන්ට් එකක් ලියන්න. ඒ වගේම මගේ WhatsApp number එක මම description එකේ දානවා. WhatsApp එක හරහාත් මට contact වෙන්න පුළුවන් ඔයාට. ඉතින් යාළුවනේ මේ ඔයාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම සූදානමින් ඉන්නවා. ගොඩක් යාළුවෝ මගේ WhatsApp number එක වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. ඔයා WhatsApp number එක enter කරද්දි code number එක 0039 කියන එක දාලා නම්බර් ඇඩ් කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඇඩ් වෙනවා. හරි. දැන් අපි අද කතාවට යමු. ලංකාවේ මේ දවස්වල හංගේරියා, බල්ගේරියා, ඊට පස්සේ පෝලන්ඩ්, සයිප්‍රස්, රොමේනියා, ක්‍රොආසියා, ඒ වගේම තව ඉතාලියට සමීප රටවල් 6කට ලංකාවේ වීසා opportunities open වෙලා තියෙනවා. කියන්නේ job offers ඇවිල්ලා තියෙනවා ඒ රටවල් වලින්. විශේෂයෙන්ම ක්‍රොආසියා වලින් මම දන්න තරමින් බොහෝ ශ්‍රී ලාංකිකයෝ ක්‍රොආසියා වලට දැන් එනවා. ඒ වගේම තමා රොමේනියාව හරහා ශ්‍රී ලාංකිකයෝ ගොඩක් අය ඉතාලියට එනවා. ඒ වගේම මේ අලුතෙන් සයිප්‍රස් ළඟදීම යුරෝපා EU community එකට සම්බන්ධ වෙනවා. ඒගොල්ලෝ සෙන්ගන් කන්ට්‍රීස් ඇතුළට එන්න යනවා. ඉතින් සයිප්‍රස් හරහාත් ඉතාලියට එන්න අවස්ථාව තිබෙනවා. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති ඇයි මම මේ මාතෘකාව යටතේ යන්නේ කියලා. ඉතින් විශේෂම දේ තමයි යාළුවනේ ඔයාට ඉතාලියට ඩිරෙක්ට් ස්පොන්සර් වීසා එකක් ඒජන්ට් කෙනෙක් කරහා. හොඳට මතක තියාගන්න මම කියන්නේ ඒජන්ට් කෙනෙක් කරහා ඔයා ඉතාලියට එන්න ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඒජන්ට් කෙනෙක් කරහා ඉතාලියට එන්න ලක්ෂ 35ක් 30ක් වගේ මුදලක් ඒගොල්ලෝ අය කරනවා ඒජන්ට්ලා. ඩිරෙක්ට් වීසා ගැන මම අවසානයේදී කතා කරන ඔෆර් එකක් තියෙනවා. මම මේක ගැන අවසානයේදී ආව දැනුවත් කරන්නම්. ඉතින් ඒජන්ට්ලා රහා එන්න ගියාම මෙච්චර ලොකු මුදලක් වියදම් වෙන නිසා ඔයාට පහසුම ක්‍රමේ තමයි ක්‍රොආසියා නැත්නම් පෝලන්ඩ්, හංගේරි, බල්ගේරි ඒ වගේ රටකින් ඔයා ඉතාලියට එන්න ඔයාට අවස්ථාව තියෙනවා. හැබැයි යාළුවනේ හොඳට මතක තියාගත යුතු කාරණයක් තමයි ඔයා මේ උදාහරණයකට අපි අද රොමේනියාවෙන් එන එක ගැන මම කතා කරන්නම්. මේ නීතියම තමයි හැම රටකටම පොදුවේ බලපාන්නේ. ඉතින් මම හැම රටකටම මෙන්ෂන් කරලා කතා කරන්න ගියොත් තව වීඩියෝ එක දික් වෙන එකයි වෙන්නේ. නිසා ඔයා ඉන්න රට ඔයා චූස් කරගන්න. ඔයාට හම්බෙන ඔෆර් එක ගැන ඔයා චූස් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් හරහා මගෙන් අහන්න. මම ඔයාට පැහැදිලි කරන්න. අපි උදාහරණයක් වශයෙන් මේ වීඩියෝ එක පුරාවටම රොමේනියාව ගැන කතා කරමු. දැන් ඔයා රොමේනියාවට ලංකාවෙන් ඇවිල්ලා රොමේනියාවේ හිඳලා ඔයා TRC එක හදාගෙන, TRC කියන්නේ temporary residence card. ඒක හම්බුණාට පස්සේ ඔයාට ඉතාලියට එන්න පුළුවන්ද?
ඔව් ඉතාලියට එන්න පුළුවන්. නමුත් රැකියාවක් කරන්න ඒකෙන් ඔයාට අවස්ථාවක් නැහැ යාළුවනි. හොඳට මතක තියාගන්න ගොඩාක් අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ අද ඉතාලියට ඇවිල්ලා අතරමං වෙලා ඉන්නවා. ඒගොල්ලෝ රොමේනියාවෙන් එන්න කලින් කිසිම ප්ලෑන් එකක් නැතුව ආපු නිසා ඒ කියන්නේ ඉතාලියට ආවොත් නැති වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ සර්වයිව් වෙන්න කාලයක් යනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඉතාලියට ආපු ගමන්ම ඔයාට සර්වයිව් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ කියන්නේ. ඉතින් හොඳට මේ දේ හොඳට අහලා ඔයා හොඳට අධ්‍යයනය කරන්න. එතකොට ඔයාට තේරෙයි මම මොනවද කියන්නේ කියලා. එහෙනම් යාළුවනේ ඉතාලියේ ඉඳන් ඔයා එනම් TRC එක අරගෙන රොමේනියාවට ඇවිල්ලා ඉතාලියට ඇවිල්ලා මොනවද කරන්න කියලා අහනවා කියලා මට තේරෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ යාළුවනේ ඉස්සෙල්ලාම ඔයාට ඉතාලියට එන්න විසිට් එකක් කරලා යන්න ඔයාට අවස්ථාව තියෙන නිසා ඔයා ඉතාලියට ඉස්සෙල්ලාම විසිට් එකකට එන්න. ඇවිල්ලා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙහි තියෙනවා මෑන් පවර් ඒජන්සිස්. ඒ කියන්නේ ජොබ්ස් අරන් දෙන ඒජන්සිස් තියෙනවා. ඒ ඒජන්සි එක ඔයාගේ සම්පූර්ණ ඩීටේල්ස් දීලා ඔයා ලියාපදිංචි වුණාම ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෝම කරන ඒජන්සිස් තියෙනවා ගොඩක්. ඉතින් ඒගොල්ලෝ අඳුරන ජොබ් ඔෆර්ස් වලට ඔයාව රිෆර් කරනවා. එතකොට සේවා දායකයෙක් කැමති වුණා නම් ඔයාට ජොබ් එකක් දෙන්න ඒ සේවා දායකයා හරහා ඔයාට පුළුවන් ප්‍රොෆෙසර්තුරයකට ඉදිරිපත් කරලා ඒ ජොබ් ඔෆර් එක ප්‍රොෆෙසර්තුරයකට ඒ කියන්නේ වීසා සම්බන්ධව තියෙන ආයතනයට රැඳී සිටීමේ බලපත්‍ර සඳහා වැඩ කරන ආයතන තියෙන එක ඒකේ නම ප්‍රොෆෙසර්තුරා. ඒ ප්‍රොෆෙසර්තුරයක හරහා ඔයාගේ සේවා දායකයා හරහා ඔයාට පුළුවන් ඉතාලියේ නීතියානුකූල පර්මිසිඩි සොජෝර්න එකක් ඔයාට ඇප්ලයි කරන්න. හැබැයි යාළුවනේ අද ගොඩාක් වෛරල් වෙච්ච දෙයක් තමයි ඉතාලියට ඇවිල්ලා රිෆියුජි ගාගෙන ගොඩ යන්න පුළුවන් කියලා. මම නම් ඒක එච්චර අනුමත කරන දෙයක් නෙවෙයි යාළුවනේ. රිෆියුජි කියන්නේ සරණාගත කැටගරි එක. සරණාගත කැටගරි එක ඇත්තටම දේශපාලන සරණාගත තත්ත්වයක් තියෙන්න ඕනේ. නැත්තම් මොකක් හරි ජීවිත තර්ජන සරණාගතයක් හැටියට ඔයා ආවා කියලා ඔයාට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ රිෆියුජි එකක් ගහගන්න. අනිත් එක රිෆියුජි කරන ඉතාලියේ ඉන්නවා ගොඩාක් ලෝයර්ස්ලා. ඒගොල්ලෝ අරහ කරගන්න පුළුවන්. ඔයා රිෆියුජි එකකට ගියාම යාළුවනේ ඔයාට වෙන්නේ ඇත්තටම ලංකාවට යන්න බැරි වෙනවා. ඔයාට ලංකාව බෑන් කරනවා යන්න බැරි වෙන්න. එතකොට ඔයාට අදිසියකටවත් ඔයාගේ ඥාතීත මිත්‍රයන් බලන්න යන්න වෙන්නේ. ඒ නිසායි මම කියන්නේ යාළුවනේ ඔයා නීති අනුකූලව ඔයා පර්මිසිඩි සොජෝර්නෝ එකක්. ඒ කියන්නේ පර්මිසිඩි සොජෝර්නෝ වල කැටගරිස් තියෙනවා. ඒ සම්බන්ධව ඔයාට දැනගන්න ඕන නම් මට කමෙන්ට් ලියන්න. මම ඔයාට කමෙන්ට් එකේ කියන්නම්. එහෙනම් ඒ කැටගරිස් ටික මම දැන් ඔයගොල්ලන්ට විස්තර කරන්න ගියාම ඔයාට වීඩියෝ එක සෑහෙන වෙලාවක් බලන්න වෙයි. ඒ නිසා මම ඔයාට කියන්නේ මේ ආකාරව ඇවිල්ලා ඔයා ලබෝරෝ ඒ කියන්නේ ජොබ් එකක් හොයාගෙන ඔයා කෙලින්ම රුමේනියාවෙන් හරි මම ඉස්සල්ලා කියපු රටකින් ආවත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට සෝජෝර්න එක තියෙනවා නම් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරලා ඔයාට වැඩ පටන් ගන්න පුළුවන් නීති අනුකූලව. ඒ වැඩ පටන් අරගෙන පළවෙනි සෝජෝර්න එකට ඔයාට කොටකොලේ හම්බ වුණා කියමුකෝ. ඒ කොටකොලෙන් ඔයාට ලංකාවට යන්න බෑ. පළවෙනි සෝජෝර්න එකේ කාඩ් එක අතට ආවට පස්සේ ඔයාට අද කාඩ් එක හම්බුනොත් එට වුණත් ලංකාවට ගිහිල්ලා එන්න හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න සහෝදර සහෝදරයන්ට මේක ඇත්තටම හොඳ ආරංචියක්. ඔයා try කරන්න. ඔයා හීන් එකට යනවා නම් ඔයා ඇත්තටම ඍණාත්මකව කතා කරන මිනිස්සුන්ගේ දේවල් අහලා ඔයා fed up වෙන්න එපා. ඔයා අතහරින්න එපා. ඔයාගේ උත්සාහය ඔයා දිගටම ඉන්න යාළුවනේ. එහෙනම් මමත් මාරම හීනකින් ආවේ. ඇත්තටම හීනෙට යනකල් ගොඩාක් බාධක ආවා. ඒ බාධක අභියෝග බාර අරගෙන ඉස්සරහට ඇවිල්ලා තමයි අද මම ඉතාලියේ ඉන්නේ. ඉතින් ඔයාටත් මම එන්කරේජ් කරන්න යාළුවනේ 100 දෙනෙක්ගෙන් ඇව්වොත් 95 දෙනෙක්ම නෑ කියන දේ කියයි. ඒ නිසා ඔයාව ගිව් අප් කරගන්න එපා. ඔයාගේ උත්සාහය අතහරින්න එපා. කොහොම හරි ඔයාගේ හීනෙට ඔයාට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් මට පුළුවන් හැම උපකාරයක්ම මම ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න. ඔයාට මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැන ගැටලු ගැන කමෙන්ට් අරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම මගේ YouTube පවුලේ ඔයාත් සමාජිකයෙක් වෙන්න කියලා මම ආයෙත් ආරාධනා කරනවා. හරි යාළුවනේ දැන් මම අද මේ
ඉතාලිය අවට තියෙන රටකින් ඔයා කොහොමද ඉතාලියට එන්නේ කියන එක තමයි එක්ස්ප්ලেইন කරේ. මේක ඇත්තටම මැද පෙරදිග වැඩ කරන අපේ සහෝදර සහෝදරයන්ටත් වැදගත් වෙයි. ඔයා ඒ රටේ ඉද්දැද්දිම ඔයා ලංකාවට යන්න අවශ්‍ය නැහැ. ඔයා ඒ රටේ ඉද්දැද්දිම ලංකාවේ මේ ඒජන්සි හරහා ඔයාට කන්ටැක්ට් වෙන්න පුළුවන්. ෆෝන් නම්බර්ස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒව හරහා කන්ටැක්ට් කරලා ඒ ජොබ් එකක් තියෙනවා කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඉන්න රටේ ඉඳන් ඒක රිසයින් කරලා ඔයාට ලංකාවට ගිහිල්ලා ඒ රටවල් වලට ඇවිල්ලා ඊට පස්සේ මේ වගේ ප්‍රොසීඩියර් එක ෆලෝ කරොත් ඔයාට ඇත්තටම ඉතාලියට ඇවිල්ලා ගේමක් ගහ ගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ තවත් විශේෂම කාරණයක් තමයි මම කලින් වීඩියෝ එකක කරලා තියෙනවා මිදිවත්තක ඔෆර් ටිකක් අපිට ලාංකිකයන්ට ඕපන් වෙන්න තියෙනවා. ඒ තමයි 2026 ස්පොන්සර් නීතිය ප්‍රකාශයට පත් කරපු ගමන්ම අර මිදිවත්තේ අයිතිකාරයා දැනටත් එයා සූදානමින් ඉන්නවා. එයාට සේවකයෙක් අවශ්‍යයි කියලා ඉල්ලුම් කරන්න රජයෙන්. එයාට රජයේ අනුමැතිය ආපු ගමන්ම මට කතා කරන්නම් කියලා තියෙනවා. මම මේ මිදිවත්ත ගැන තව විස්තරාත්මකව ඒ ඔපචුනිටි එක ඕපන් වෙච්ච ගමන්ම මම ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඒ වගේම යාළුවනේ තව හෙට නැත්තම් අනිද්දා ඔයාට තව වීඩියෝ එකක් බලන්න පුළුවන්. පීට්සා හදන රෙස්ටෝරන්ට් එකක එහි සිටින අධිපති මහත්මියක් එයාටත් සේවකයෝ අවශ්‍යයි. ස්පොන්සර් නීතිය ආවහම එයත් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව දෙන්න එයත් කැමතියි කියලා කිව්වා. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඉක්මනටම මගේ channel එකේ මම ඔයා ළඟට ගේනවා. ඒ වගේම යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වා ඔයාට ස්පොන්සර් නීතියෙන් එන්න ලක්ෂ 30ක් 35ක් වියදම් වෙයි කියලා. ඒ ඒජන්ට් කෙනෙක් කරහා ඔයාට මේ වගේ ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් හම්බුණා නම් ඩිරෙක්ට් ස්පොන්සර් කෙනෙක් ඔයාට සෙට් කරගන්න පුළුවන් වුණොත් එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ යාළුවනේ. ඔයාට ලංකාවේ තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් හදාගන්න වියදම් වෙන්නේ. ඇරුණාම ඔයාට ලොකු වියදමක් නැතුව ඔයාට ඉතාලියට එන්න අවස්ථාව තියෙනවා. ඉතින් මගේ channel එකේ දිගටම ඉන්න මේ job offers ටික ඔක්කොම මම ඔයාට explain කරලා මම ඔයාට ළඟට ගෙනල්ලා දෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ qualification එක අනුව ඔයාට සූදානම් වෙන්න මොන job එකටද ඔයා කැමති ඒ job එක ඔයාට තෝරගෙන ඒකට ඔයාට ready වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ මම නැවතත් කියනවා ඉතාලියට යන්නේක ඇත්තටම හොඳ සීනයක්. නමුත් වංචාකාරයන්ට හොරුන්ට මේ කාලේ ඔයාගේ වටිනා මුදල් දීලා රැවටෙන්න එපා. මුදල් කාටවත්ම දෙන්න යන්න එපා. ඔයාගේ හීනෙට යන්න ඔයා රැවටෙන්නේ නැතුව හොඳ ගමනක් ගිහිල්ලා සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට පුළුවන් උපකාරය මම ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න සූදානමින් ඉන්නවා. තව ඉස්සරහට ගොඩාක් ඉතාලියට එන්න වැදගත් වෙන වීඩියෝස් මම ඔයාට ගේනවා. ඉතින් මගේ channel එකේ දිගටම ඉන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. තව ලස්සන වීඩියෝ එකක් තව දවසකින් දෙකකින් ඔයාට දකින්න පුළුවන් වෙයි. අපේ ලාංකිකයන්ට ඕපන් වෙන ජොබ් ඔෆර් එකක්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ නම් මම ඔයාව හම්බෙන්නම්. එතකල් ඔයාගේ හීන සැබෑ වෙන ඔයාට සියලු දේම සාර්ථක වෙන අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙමු. subscribe කරන්න, මගේ පවුලත් එක්ක join වෙන්න. අපි හොඳ ගමනක් අපි ඉස්සරහට යමු.